ඉතින් මේ ජපානයේ තියෙන ලස්සනම පින්ක් පැරඩයිස් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට හිතයි ඔයාලා මේ ප්ලේස් එකට යන්න ඕනි කියලා. ඔන්න බලන්නකෝ. ඉතින් එහෙම හිතුන්නේ නැත්තම් මටම හිතේ මම ෆේල් කියලා. ඔන්න එහෙනම් අපි යමු. Hello guys, welcome to Vimu Travel City. ඉතින් ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ ජපානයේ තියෙන ලස්සනම ස්ප්‍රින් ලොකේෂන් එකකට. ඉතින් මේ ලොකේෂන් එකේ නම තමයි Peter Rabbit English Garden. ඉතින් ඔයාලා අහලත් ඇති මේ කතාව. ඉතින් මේ ලොකේෂන් එක ගොඩක් ෆේමස් වෙන්නේ Shiba Sakura වලට. ඉතින් මේ ලොකේෂන් එක Shiba Sakura මල් වලින් පින්ක් කාපට් එකක් වගේ තියෙන්නේ. ඉතින් අද මම ඔයාලා එක්කයි යන්නේ මේ ලොකේෂන් එක තියෙන ලස්සන බලන්න. ඉතින් අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න Vimu Travel City. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ garden එක Peter Rabbit theme එක තියෙන නිසා ඔයාලට ඇත්තටම England vibe එකක් තමයි එන්නේ. ඉතින් මේ view එක තමයි මෙතන main highlight එක. ඉතින් Mount Fuji එක බලන්න පුළුවන් නම් එහෙම shot එකක් ගන්න try කරන්න. තව එකක් ඉතින් morning time එක එන්න පුළුවන් නම් මෙතන light එක super beautiful. ඉතින් couple photos, reels, TikTok වලට top location එකක්.
මං ඔයාලට කිව්වනේ මේ ෆොටෝ ලොකේෂන් ටිකක් ඔයාලට පෙන්නන්නම් කියලා. ඉතින් මේ ඔන්න බලන්නකෝ. මෙතන තියෙන එක ෆොටෝ ලොකේෂන් එකක්. එතකොට ආයි මෙතන හાર્ට් එක ගාව තව ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. එතකොට අතනක් තියෙනවා ෆොටෝ ලොකේෂන් එක. අන්න අතනක් තියෙනවා ෆොටෝ ලොකේෂන් එක. ඊට පස්සේ අතන මැද්දේ තියෙනවා බෝට් එකක්. එතනත් ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් මෙතන ග්ලාස් කියන්නේ මේ මල් එක ලස්සනට පේනවා. එතනත් තියෙන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් මේ මෙතන අපි පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ ඉඳලා අද සෙනග වැඩි. ඉතින් මේ පොලිමේ ඉඳලා තමයි ලොකේෂන් එකට යන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් බලන්න මේ ගාඩන් එකේ ලොකු ඒක එක සෙක්ෂන් වලට වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ එකින් එකට එක ඩිෆරන්ට් ඩිසයින් තියෙන්නේ. ඉතින් බලන්නකො මේක කොහොමද මේන්ටේන් කරන්න කියලා. මේක මේන්ටේන් කරන්න ලොකු ඉෆෙක්ට් එකක් ගන්න වෙනවා. ඉතින් ජපානේ මෙහෙම තැන් මේන්ටේන් කරන එකට ඇත්තටම මෙයාලට 100%ක් රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ. මොකද මාරම ලස්සනට තියාගෙන ඉන්නවා. ඔයාලා මේ මෙතනට එන්න හිතෙනවා නම් මේ ටිප් ටික මතක තියාගන්න. මේ මොකද දන්නවද? ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ මෙහෙට එන්න ඕනේ ඒප්‍රිල් to මේ ඒ මාස දෙකේ තමයි මේ shiba sakura මෙහෙ පිපෙන්නේ. ඉතින් ඔයාලට ලස්සන view එකක් බලා ගන්න ඕන නම් ඒ මාස දෙක ඇතුළත දවසක තමයි මෙහෙට එන්න ඕනේ. ඉතින් ඒ වගේම උදේවරුවක එන්න ක්‍රවුඩ් එක අඩුයි. ඉතින් පාකින් මෙතන තියෙනවා. වාහනයක එනවා නම් යෙන් 500යි වෙන්නේ පාකින් චාර්ජස් එක. ඒ වගේම වැඩිහිටියන්ට සෙන් එකක් යනවා. ෂූස් දාගෙන එන්න මේකේ ගොඩක් ඇවිදින්න තියෙනවා. ඉතින් කම්ෆර්ටබල් ෂූස් දෙකක් දාගෙන එන්න. ඒ වගේම වෙදර් එක චෙක් කරන්න. වැස්ස දවසක නම් මෙතනට ඇවිල්ලා තේරුමක් නැහැ. ඒකින්ද වෙදර් එක චෙක් කරන්න. ඉතින් ඔය ටික අනිවාර්යෙන් මෙතනට එනවනම් ඔය ටික ෆලෝ කරන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඕකේ ගයිස්, ඉතින් මේක තමයි අද මගේ ෆුල් එක්ස්පීරියන්ස් එක. මේ වීඩියෝ එක හොඳද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දැක්ක ලස්සන තැන් ෆොටෝ ගන්නද
මම පෙන්නපු ප්ලේස් වලින් වැඩියෙන්ම ලස්සන කොතනද කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙහෙම ට්‍රැවල් කන්ටෙන්ට් බලන්න ඔයාලත් ආසයි නම් විමූ ට්‍රැවල් සිටි එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟට අලුත් වීඩියෝ එකකින් ඔයාලට ලස්සන ලොකේෂන් එකක් මම අරගෙන එන්නම්. එහෙනම් නෙක්ස්ට් vlog එකේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.